ඔයාලව සාදරයෙන් පිළිගන්නවා SL Movie Hub එකකින් එන තවත් අලුත් මූවි එකකට. අද අපි බලන්න යන්නේ 2021 රිලීස් වුණ වෙනස්ම විදිහේ සුපිරිම මූවි එකක් වන Peter Tribe කියන මූවි එක. ඉතින් මේ කතාව ගැන කෙටියෙන් කිව්වොත් එක තනි කොල්ලෙක් කෝච්චික ගෑනු වගේකට අහු වෙනවා. මේ කෝත්‍රේ පිරිමින්ව වහල්ලු කරගෙන තමයි ඉන්නේ. ඉතින් මේ ගමේ ගෑනු නිකම් ඉන්නෙත් නෑ. අර වහල්ලු වගේ ඉන්න පිරිමින්ට කියලා ළමයිනුත් හදා ගන්නවා. ඒ විතරක් නෙමෙයි ළමයි ඉපදුනාට පස්සේ ළමයාගේ තාත්තව මරලා ගන්නවා. ඉතින් මේ වගේ ගමකට අහුවෙච්ච කොල්ලට මොකද උනේ? නිදහස් කරාද නැත්නම් මරලා කෑවද කියලා දැනගන්න channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන ගම අපි යමු අද වීඩියෝ එක බලන්න. ඉතින් මුලින්ම කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ තරුණ කොල්ලෙක්ව. මේ කොල්ලා තමයි අද අපේ කතාවේ හීරෝ. ඉතින් හීරෝ ගැන කිව්වොත් කොල්ලා වට්ටම ගෑනු පෙරේතේ. කොච්චර ගෑනු පෙරේතෙක්ද කිව්වොත් යන යන තැන අතේ ඇඟිලි වලින් කණන් කරන්න බැරි තරමට පොරට කෙල්ලෝ ඉන්නවා. දකින කෙල්ලන්ට ලව් ටෝක් දීලා දවස ගානම කෙල්ල සෙට් කරගන්න එක තමයි මුගේ වැඩේ. හරිද? ඒ විතරක් නෙමෙයි කොල්ලගේ වේදම ෂේප් කරගන්න මේ සෙට් කරගන්න කෙල්ලොන්ගෙන්ම තමයි. බලන් එනකොටම මරු ඩයල් එකක් නේද? ඉතින් මේ වගේ චිල් එකේ දවසක වෙන කොල්ලට එක දවසක සිද්ධ වෙන්නේ මරුම සීන් එකක්. මෙයාකා දකින කෙල්ලම සෙට් කරගෙන හිටියානේ. ඉතින් මේ කෙල්ලොන්ගෙන් 4 දෙනෙක්ම යාළුවෝ සෙට් එකක්. ඉතින් මේ කෙල්ලෝ 4 දෙනා දවසක් ගේම් එකක් ප්ලේ කර ඉන්නකොට එක කෙල්ලෙක් අනිත් අයට ෆොටෝ එකක් පෙන්නලා මේ ඉන්නේ මගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා කියනවා. ඊට පස්සේ තමයි මෙයාලා සෙට් එකටම තේරෙන්නේ අපි ඔක්කොමලාම මේ එක්කෙනෙක් නේද රන් කරවලා තියන්නේ කියලා. දැන් ඉතින් කොල්ලගේ වැඩේ මාට්ටුවේ නේද? ඔන්න ඊළඟ සීන් එකේදී පෙන්නන්නේ මේ කෙල්ලෝ සෙට් එක එකතු වෙලා කොල්ලගෙන් පලි ගන්න. ඒකින්ද මේ එකව එකතැනකට ගෙන්න ගන්න තමයි දැන් හදන්නේ. ඔයාලට හිතාගත්ත හැකිනේ මේ වගේ දෙයක් මාට්ටුනොත් මොකද වෙන්නේ කියලා. ඉතින් මේ මුකුත් දන්නේ නැති හීරෝ මෙතනට ගියාම පොරට මුලින්ම හොත පොළු පාරක් හම් වෙනවා සිහිය නැති වෙන්නම. මරුම අතල්ලඩේ කියන්නේ කොල්ලව පොඩි කලිසම් කොටයක්ත් අන්දලා මේ කෙල්ලෝ සෙට් එක කාන්තාරයක් වගේ තැනකට තමයි කොල්ලව ගිහින් දාලා තියෙන්නේ. ටික වෙලාවකට පස්සේ කොල්ලට දිහිනකොට තමයි දකින්නේ හොර ඇඳුනුත් නැතුව කාන්තාරයක ඉන්නේ විදිය. මදයි දවස ගානේ කෙල්ලෝ රවට්ට හිටපු කොල්ලට වෙච්ච දෙයක්. අන්තිමට කොල්ලට ඉතුරු වෙන්නේ කෙල්ලෝ 4 දෙනාගේ ෆොටෝ එකකුයි බැලුම් පොලෙකුයි. ඉතින් මේකත් විසික් කළා දාලා කොල්ල ආතක් පාතක් නැතුව විදගෙන යද්දි තමයි එකපාරටම අර ගෝත්‍රික ගෑනු වගේකට මාට්ටු වෙන්නේ. දැන් ඉතින් මේ ගෑනු සෙට් එක කොල්ලව පොල් එක කැට ගහලා ගමට අරගෙන යනවා. ඉතින් අපිට බැලුම්ටම තේරෙනවා මේ ගමේ ඉන්නේ ගෑනු අය විතරයි කියලා. පිරිමයත් කීප දෙනෙක් හිටියත් ඒගොල්ලෝ ඉන්නේ මේ ගමේ ගෑනු අයගේ වැඩකාරයෝ වගේ. ඒකෙන් පේන්නේ මේ ගමේ හැම දෙයක්ම වගේ පාලනය කරන්නේ ගෑනු අය කියලා. ඉතින් හිරවත් ගමට ගෙනාවට පස්සේ ගමේ ඉන්න අනිත් පිරිමය වගේ පළු කූඩුවක් වගේ කූඩුවකට දාලා තමයි තියෙන්නේ. කොඩිම කිව්වොත් කොල්ලට දැන් වතුරු පුරක්වත් දෙන්න කෙනෙක් නැහැ. ඒත් කොහමරි එක පිරිමි කෙනෙක් විතරක් කෙලිය නිදාසේ ඉන්නවා. හැබැයි මේ මනුස්සයා ගෝත්‍රයේ අනිත් අය වගේ නන් නෙමෙයි. එදුන් පෙරදුන් වගේම පොරදියා බැලුවම පේනවා ටිකක් මොලේ තියෙන ඉගෙනගත්ත කෙනෙක් වගේ. මෙතනදී අපේ හීරෝ ඒ ඩයල් එකත් එක්ක කතා කරලා මේ තැන මොන වගේද කියලා දැනගන්න හදනවා. ඒත් ඒ වැඩේ හරියන්නේ නැහැ. පස්සේ දාරය මොකද්ද පූජාවක් තියෙනවා. හරියට කිව්වොත් නිකන් අර බිලි පූජාවක් වගේ. ඉතින් මේ පූජාවට අර කූඩුවල දාලා හිටපු පිරිමි වගේක් ඇදගෙන යනවා තමයි අපිට පෙන්වන්නේ. ඔන්න ඊළඟ සීන් එකේදී මේ පූජාවට අර ගෝත්‍රයේ ඉන්න නායිකාව එහෙමත් නැත්නම් ලොක් කියනවා. ඒ විතරක් නෙමෙයි මේගොල්ලෝ යක්කු වගේ නටනවත් පෙන්නනවා. පස්සේ අර කූඩුවල දාලා හිටපු පිරිමිව පොලිමට තියලා මුන්ගේ චූටි කුරුල්ලව කපාගෙන ගිහින් විසික් කරලා දානවා. ඉතින් මේක දකින්න හීරෝ එකත් කපන්න කලින්ම හිරිවැටිලා වගේ. හරිද? කොහොම හරි මේම කපාගෙන ඇවිත් හීරෝ ගාවින් නතර කරනවා. එහෙනම් ඉතින් හීරෝගේ චූටි කුරුල්ලගේ වාසනාවද කොහෙතෝ. ඉතින් අපේ හීරෝට අන්තිමේදී මුකුත් නොකර මේගොල්ලෝගේ ලොක්කිකාවට අරගෙන යනවා. මෙතනදී කොල්ලා ඉතින් ලොක්කිත් එක්ක අතල් එකේ ඉන්නේ තියෙන්නේ කියලා හිතලා ෂේප් එකේ ඉන්නවා. ඒ වුණත් මේ වෙලාවේදී මර්ම වැඩක් තමයි කොල්ලට වෙන්නේ. ඉතින් මේ ලොක්කේ කොල්ලව අනිත් පැත්තට නිදි කරවලා යකඩ කූරු වගේ ක්‍රත් කරලා කොල්ලගේ පස්ස පුච්චලා දානවා. ඔන්නෝම තමයි ඉතින් එදා දවසේ ගෙවෙන්නේ. කොහොමරි කොල්ලට විද ගන්න බැරි වෙන තරමටම කොල්ලගේ පස්ස පුච්චලා. ඉතින් මේක නිසා කොල්ල අමාරුවෙන් ඇවිදගෙන යනකොට කමේ ගෑනු කොල්ලට කින්ඩියට වගේ hina වෙන එක තමයි කරන්නේ. ඊට පස්සේ පෙන්වන්නේ කොල්ලව එක්කගෙන යනවා ඒගොල්ලෝගේ ගෝත්‍රයේ ශාස්ත්‍ර කියන්නේ ඉන්න ගෑනු කෙනෙක් ආවට. ඉතින් මේ ශාස්ත්‍ර කියන ගෑනු කෙනා හීරෝගේ දිහා බලලා කියනවා මෙයා දෙවියන් වහන්සේ තමයි මෙහාට වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම මේ ශාස්ත්‍ර කියන කෙනා කියනවා කමේ ඉන්න ලොක්කිව එහෙමත් නැත්නම් කම පාලනය කරන රචනව මාස 3ක් ඇතුළත ප්‍රෙග්නන්ට් කරන්න ඕනි කියලා. පරිවිලාවත් එහෙම උනේ නැත්නම් කොල්ල ඉවරයි කියලා වගේ කතාවක් තමයි තේරෙන්නේ. මාස 3කින් කොහොමරි ලොක්කිව ප්‍රෙග්නන්ට් කර කොල්ල ඉවරයි. මොකද මේගොල්ලෝගේ තියෙනවනේ චාරිත්‍රාක් ළමයා හම්බුනාට පස්සේ ළමයාගේ තාත්තා මරලා උයලා කන සීන් එක කොල්ල අමාරුවක තමයි වැටිලා තියෙන්නේ නේද? ඔයාලට මතකද හීරෝ අර ගමේ විස්තර අහලා දැනගන්න හදපු ඩයල් එක? පොරට මම බඩා කියලා කියන්නම්. ඉතින් මේ වෙලාවේදී ඒ බඩා හීරෝට මේ විස්තර ටික ඔක්කොම පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේක අහපු ගමන් කොල්ල ඔළුව අත ගහගෙන කල්පනා කරනවා මොකක්ද යකෝ මේ මට උනේ කියලා. ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ මරුම සීන් එකක්. ඒක නිකන් ඒ ගමේ පොලක් වගේ. වෙන පොළවල් වල වගේ කැම බීම නෙමෙයි මේ පොලේ විකුණන්නේ. මේ ගමේ ඉන්න පිරිමි සෙට් එක තමයි මේ විදිහට විකුණන්නේ. ඉතින් මේ වගේ පිරිමි විකුණන්නේ මේ ගමේ ගෑනුන්ගේ වැඩ කරන්න වෙන්නම ගෑනුන්ගේ අමාරුවල් හොඳ කරන්න. හොඳම වැඩේ කියන්නේ මේ ගෑනු පොලිමේ ඉඳලා තමයි පිරිමින්ව ගන්නෙ. හැබැයි මේ පිරිමයව ගන්නේ අද කාලේ වගේ සල්ලි දීලා නම් නෙමෙයි. ඉස්සර කාලේ වගේ භාණ්ඩයකට භාණ්ඩයක් වමාරු කරන්නේ අන්න ඒ විදිහට.
ඉතින් ඒ අස්සේ එක පිරිමි කෙනෙක්ව ගන්න කෙල්ලෝ දෙන්නෙම try කරනවා. හොඳේ. ඔන්න ඊළඟ scene එකේදී මෙතන පොඩි ප්‍රශ්නකුත් වෙනවා. හරිද? ඉතින් ඒක විසඳන්න කියලා හීරෝ එතනට ගියාම එතන ඉන්න ප්‍රධානියා වගේ කෙනා කොල්ලට බයින උඹ පැත්තකටලා ඉඳපන් කියලා. මේ වෙලාවේදී කොල්ල නෝන්ලි වෙච්ච හින්දා කොල්ල පැත්තකටලා ඉන්නවා. ඉතින් දුකෙන් ඉන්න හීරෝ ගාවට අර බඩ ඇවි ඌ මාට් වෙච්ච විදිය හීරෝට කියනවා. ඇත්තටම මම බඩා කිව්වට ඌ පුරා විද්‍යාඥයෙක්ලු. මීට අවුරුදු 5කට කලින් තවත් ළමයි කිව්ව දෙනෙකුත් එක්ක තමයි මේ පැත්තට ඇවිල්ලා තියෙන පරීක්ෂණ වැඩ වගේකට. ඉතින් ඒ වෙලේදී ආපු කට්ටිය ඔක්කොම මේ ගෑනුන්ට අහුවෙලා මැරුණලු. ඒ එක්කම මේ බඩා කියනවා එයා ආපු දවසේ ඉඳලා මෙතනින් පැන ගන්න try කරනවා. ඒත් අද වෙනකම් මෙයාට ඒක කරගන්න බැරි වෙලා. ඉතින් මේ බඩා කියනවා මෙතනින් පැන ගන්න ඕනි නම් ගෑනු වලට පක්ෂපාතීව හිත දිනාගෙන ඉන්න ඕනිලු. මේක ආපු හීරෝට හිතෙන්නේ නම් මේ වැඩේට එක්ස්පර්ට් මම තමයි කියලා. කොල්ල මේ වෙලාවේදී පොඩි ෂෝ එකකුත් දානවා. ඉතින් කොල්ලගේ ප්ලෑන් එක වෙන්නේ කොහොම හරි මේ ගෑනුන්ව රවට්ටලා මෙතනින් පැනලා යන එක තමයි. ඔන්න ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ මේ ගෞත්‍රික කණ්ඩායමේ අතීත කතාව. මේ ගමේ ජීවත් වෙන්නේ ගෞත්‍රික කණ්ඩායමක් වුණාට ගම ඇතුලේ ඇත්තටම ගෝත්‍රික කණ්ඩායම් 7ක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ පාර්ලිමේන්තුව වගේ. ඉතින් මේ වගේ එක කණ්ඩායමකට තමයි අපේ කොල්ලව අහුවෙලා තියෙන්නේ. ඒතරම මෙයාලා මේ විදිහට හිටියට අතීතයේදී මීට අවුරුදු 3000කට කලින් නිතරම ගම බෙදා ගන්න බැරුව ගෝත්‍ර කණ්ඩායම් 7ම යුද්ධ කරලා යන කොටාගෙන මරාගෙන තමයි ඉඳලා තියෙන්නේ. පස්සේ මේකට ඕසු කියලා කෙනෙක් මැදිහත් වෙලා තමයි මේක සමාදාන කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ සෙට් 7 තමන්ට අවශ්‍ය බිම් කොටස් බෙදාගෙන සතුටින් ජීවත් වෙලා තියෙන්නේ. කොහොම ඉදි තායි කණ්ඩායමක් මේ ඉඩම් වලට හැගාගෙන තමන්ට අයිති කරගන්න ප්ලෑන් කරන් තමයි ඉන්නේ. ඉතින් මේක ආරංචි වෙනවා ගෑනුන්ගේ ටීම් එකේ ඉන්න සේනාපතිනියට. මේ සේනාපතිනිය මේ විස්තරේ ගිහින් අපේ ලොක්කිට කියනවා. ඒත් මේ දෙයට කිසිම ඇක්ෂන් එකක් ගන්න නැතුව ලොක්කි නැගිටලා යනවා. ඉතින් මේ වෙලාවේදී හීරෝ හිතනවා මේක තමයි බේරලා යන්න හොඳම අවස්ථාව කියලා. ඉතින් මේ වෙලාවේදී ලොක්කිව රිලැක්ස් කරන්න කියලා හිතලා පොඩි මසාජ් එකක් දානවා. මේ වෙලාවේදී ලොක්කිට මේ මසාජ් එක සෙට් නැතුව ලොක්කි මේ වෙලාවේදී මූණ තැලෙන්නම පයින් එකක් ගහනවා. ඒකෙන් පේන්නේ කොල්ලගේ පළවෙනි ප්ලෑන් එක වතුර ගියා කියලා. ඒ වුණාට අපේ හීරෝ සැලෙන්නේ නැහැ. ඉතින් කොල්ලගේ දෙවෙනි ප්ලෑන් එකත් මේ මොහොතේදී ක්‍රියාත්මක කරනවා. පහුවෙන්දාර බඩා එක්ක එකතු වෙලා බියුටි සැලූන් එකක් දානවා. ඉතින් කොහොම හරි පළවෙනි කස්ටමර් විදියට එන්නේ දත් ඉස්සරහට ආපු පිස්සු පෙනුමක් තියෙන ගෑනු කෙනෙක්. කොහොම හරි ඉතින් මේ ගෑණිට ෆේෂල් එකකුත් දාලා පොටි වගේකුත් ඇතලා තායි කොලේකිනුත් මැදලා හෙයාර් ස්ටයිල් එකකුත් දාලා පොඩ්ඩක් මොඩ් කරලා ගන්නවා. ඉතින් මේ ගෑනු කෙනා මෙතනින් ගියා විතරයි. මෙයාව දැකපු අනිත් ගෑනු අයත් සැලූන් එකට එන්න පොර කනවා තමයි අපිට පෙන්වන්නේ. ගමේ ගෑනු මේකට එන්න පොර කෑව. ලොක්කි නම් ගණන් ගන්නේ නෑ මෙතනදී. ඉතින් මේ වැඩෙත් හරි ගියේ නැති හින්දා කොල්ලා තුන්වෙනි ප්ලෑන් එක විදිහට කොල්ලාගේ අතින්ම කැම බීම වගේක් හදලා ලොකිට ඩිනර් එකක් ලෑස්ති කරනවා. ඉතින් එතෙන්ට ලස්සනට ටිපන්තම් පත්තු කරලා ලස්සන මියුසික් එකක් දාලා එහෙම වැඩේ ලස්සනට කරනවා. කොහොම හරි මේ වැඩේට ලොක්කිව ගෙන්න ගන්නත් පුළුවන් වෙනවා. මෙතනදී කොල්ලා ලස්සන නිසදස් වගේකුත් කියලා රින්ග් එකකුත් දීලා ලොක්කිට ප්‍රොපෝස් කරනවා. ඉතින් මෙතෙන්දී ලොක්කි කියනවා ඔය ආදර මගුල් මම දන්නේ නෑ මට වැඩකුත් නෑ කවදත් ඔයා මගේ වහලෙක් විතරයි කියලා. ඒත් එක්කම වගේ එළියෙන් සද්දයක් එනවා. මේ වෙලාවේදී මේක මොකක්ද කියලා බලනකොට තමා දකින්නේ පොඩි කෙල්ලෙක් ලිඳකට වැටිලා කියලා. කොල්ලා කොහොම හරි එතනට යනකොටත් ළමයා ගොඩට අරගෙන. ඒත් ඒ ළමයාට සීහ නෑ. ඉතින් මේ වෙලාවේදී කොල්ලා මේ ළමයාට 100 ගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා. හීරෝට පුළුවන් වෙනවා ඒ වෙලේදී ඒ පොඩි කෙල්ලට 100 ගන්න. මේක දැකපු ලොක්කිට නම් ඒ ගැන පොඩි කැමැත්තකුත් ඇති වෙනවා. අන්තිමේදී හැමදාම බිම නිදා ගන්න කොල්ලට ඔන්න අද නම් අඳ පායලා. ලොක්කි එක්ක ඇඳේ නිදා ගන්න chance එකක් හම්බ වෙනවා. ඉතින් මොකද අර ළමයාව බේරගත්ත නිසා. ඉතින් ඊළඟ දවසේ මේ ගමේ ගෑනු ටික එකතු වෙලා කොල්ලට මල් මාලාවක් දාලා පොඩි පිළිගැනීමක් කරනවා. මේත් එක්කම අර තායි කේස් එකත් පොඩ්ඩක් පත්තු වෙගෙන තමයි එන්නේ. ඉතින් මේ වෙලාවේදී ලොක්කි තීරණය කරනවා කට්ටියත් එක්ක ගිහින් අර තායි සෙට් එක මොකද කරන්න කියලා බලන්න. එදා රෑ තමයි බඩත් එක්ක අපේ හීරෝ පැනලා යන්න තීරණය කරලා තියෙන්නේ. එදා රෑම කූඩු කරලා තිබ්බ ටිකක් පිස්සු ඩයල් එකක් වගේ පේන පිරිමි කෙනෙක් ඇවිල්ලා මේගොල්ලෝ වතුර බොන ළිඳට වහදානවා. ඔන්න පහුවෙන්දා උදේම ලොක්කි අස්සයා පිටේ නැගලා යන්න හදනවා අර තොරතුරු බලන්න. ඒත් එකපාරටම අර තායි සෙට් එක හිතන්නේවත් නැති වෙලාවක පහර දෙනවා. ඉතින් මේ වෙලාවේදී මේ පහර දීම හින්දා ලොක්කිට පොඩියට තුවාලත් වෙනවා. ඉතින් කොහොම හරි අපේ හීරෝ මෙතනින් පැනලා යන්නේ නැතුව ලොක්කිවත් ගුහාවකට අරගෙන ගිහින් හැංගිලා ඉන්නවා. ලොක්කිට සීය ඇවිල්ලා හීරෝ එක්ක කතා කරනකොට තේරෙනවා ලොක්කි ටිකක් දුකෙන් ඉන්නේ කියලා. මෙයා මෙතෙන්දි හීරෝට කියනවා කම මෙහෙම විනාශ වුණොත් මගේ අම්මට වෙච්ච පොරොන්දු කොහොමද මම රකින්නේ කියලා. ඉතින් කොල්ල මේ වෙලාවේදී ලොක්කිගේ හිත හදනවා. ඔන්න දැන් නම් ලොක්කිට පොඩි හැඟීමක් පහළ වෙලාවකේ. මේ වෙලාවේදී හීරෝව කිස් කරනවා. ඊළඟ දවසේ මේ දෙන්න ගමට එනකොට දකින්නවා අර ලිඳේ වතුර බීපු ගෑනු ඔක්කොම පණ ඇදලා ඉන්න එක. ඉතින් ලොක්කි හිතන්නේ මේ වැඩෙත් අර තායි සෙට් එකකේ වැඩක් කියලා. ලොක්කි කියනවා මේ වෙලාවේදී ඒගොල්ලෝ අර තායි කට්ටියට විරුද්ධව යුද්ධ කරන්න ඕනි කියලා. ඉතින් ලොක්කිගේ කණ්ඩායමේ ගොඩ දෙනෙක් අර වතුර බීලා පණ ඇද තමයි ඉන්නේ. ඉතින් ඒකින්ද කූඩුවල හිටපු පිරිමි අයවත් නිදහස් කරලා යුද්ධයට යන්න සෙබළු ලෑස්ති කර ගන්නවා. කොහොම හරි අන්තිමට හීරෝයි බඩයි කමෙන් පැනලා යන්න හිටියනේ. මේගොල්ලෝ යද්දි කමේ තිබ්බ වටිනා කියන වස්තුවත් අරගෙන යන්න තමයි හිතලා තියෙන්නේ. ඉතින් මේ වස්තුව අර බඩ හොරකම් කරන්න හදනකොට මාට්ටු වෙලා. අන්තිමේදී මුළු මේ ප්ලෑන් එකම ලොක්කි ඉස්සරහා කියනවා. මෙතනදී ලොක්කිට මල පැනලා හීරෝ එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියලා කොල්ලව එලවනවා. මේක අහපු බඩාට නම් පට්ටම ජොලි. මොකද මේගොල්ලෝව මරන්න නැතුව මෙතනින් යන්න කිව්වනේ. හැබැයි හීරෝට නම් ලොක්කිව දාලා යන්න හිත නැතුව තමයි ඉන්නේ. කොහොම හරි මේ දෙන්නත් යන්න පිටත්
පිටත් වෙනවා. එතකොට අර තායි සෙට් එකත් ගමට ඇටැක් කරනවා. ලොක්කිගේ ගමේ ඉන්න ගොඩක් අය ලෙඩ වෙලා හින්දා තායි සෙට් එකට පුළුවන් වෙනවා කට්ටියව ලේසියෙන්ම අල්ලගන්න. අන්තිමේදී අපේ හීරෝගේ හිත වෙනස් වෙලා කොහමරි ගම බේර ගන්න ඕනි කියලා අන්තිමේදී බඩාව යවලා කොල්ලා ආයි ගම පැත්තට එනවා. ඉතින් ඒ අතරමඟදී සුදු පාට අස්සෙක් අපේ හීරෝට හම්බ වෙනවා. හීරෝගේ පිටේ නැගලා ගම පැත්තට එනවා. මේ වෙලාවේදී අර තායි ලොක්කත් එක්ක හීරෝ ලොකු ෆයිට් එකක් දාගෙන හීරෝට පුළුවන් වෙනවා තායි ලොක්කව ඉවරයක් කරලම දාන්න. ඉතින් ඒකෙන් ලොක්කිට ආයි ගමේ පාලනය එනවා. ඔන්න ටික කාලයකට පස්සේ ලොක්කිත් ප්‍රෙග්නන්ට් වෙලා. ඒ වගේම බබෙකුත් ඉපදිලා. දැන් ඉතින් ගමේ ඉන්න ඒගොල්ලෝ හීරෝට විශ් කරයි කියලා හිතුවා. ඒක හැම වෙන්නේ නැහැ. මොකද අර පරණ විදියටම හීරෝව බැඳලා අරගෙන යනවා චාරිත්‍ර කරන්න. ඒ කියන්නේ මුව මරලා උයලා කන්න. කොයිතරම් කැප්කිරීම් කරලා ගම බේරගත්තත් මෙයාකාට වෙච්ච දෙයක්. මොන වුණත් ඒකෙන් පේන්නේ මේ ගෝත්‍රයේ සම්ප්‍රදායයි ශාස්ත්‍ර වලටයි මුල් තැන දෙනවා කියලා. කොහොම හරි මුව නිදාස් කරාද මරලා කෑවද කියන්නේ නැතුව තමයි මේ කතාව ඉවර කරන්නේ. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මේ වෙනස්ම විදිහේ සුපිරිම මූවි එකක් වන බියුටි ට්‍රයිබ් කියන මූවි එක ඉවර වෙන්නේ. මූවි එක හොඳයි නම් channel එක subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාන්න කියලා මතක් කරන ගමන්ම අද අපි සමු ගන්නවා. හැමෝටම ජය වේවා.